ලස්සන ළමයි. ඉතින් ඕගොල්ලෝ වෙනදා වගේම ගොඩක් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද කතාව තමයි කැම්පස් නපුරගේ ආදරය. අපි ඔන්න කතාවට යමු. අයියෝ ඉෂි ඉක්මන් කරපන්. ඔහොම ගියොත් අද ලෙක්චර්ස් වලට යන්න නෙමෙයි වෙන්නේ. හරි බන් කෙල්ල කලබලෙන් බෑග් එක හදාගෙන එළියට බැස්සා. කියවිල්ල එක්කම දෙන්නම අඩියට දෙකට කැම්පස් එකට ගියා. මොකද ලෙක්චර්ස් වලට තව විනාඩි 10යි. හොඳටම පරක්කු වෙලා. ඉෂී නැවතුනේ දේහධාරී පපුවක හැප්පිලා. මොකද ඔය උඩ බලාගෙන යන්නේ ඇස් පේන්නේ නැතා. ඉෂී ඉක්මනට ඒ පපුවෙන් ඉවත් උනේ බයටම ගැහෙන ගමන්. කෙල්ලගේ ඇස් ගියේ ඒ නපුරු ඇස් වලට. පුරු පාට ඇස් හරිම රළු බැල්මකින් ඉසීගේ ඇස් එක්ක එකිනෙකට ගැටෙනකොට එතන තිබුණේ වචන වලින් නොකියපු හරි අමුතු කතාවක්. ඉෂි යමන් බං. දෙන්නම ගැස්සිලා පියවිසිහට ආවේ නෙතුගේ හඬට. එම පෙරලෙසට නපුරු විදිහට ඉෂී දිහා හෙළපු බැල්ම එක්ක දෙන්නම බයට එතනින් දුවගෙන ගියා. දෙන්නගෙම වෙලාවට සර් ලෙක්චර්ස් වලට තාමත් ඇවිත් නෑ. ඉෂී මොනවද බං ඔච්චර අර ඇස් දිහා බලන් කරේ? මොනවා බලන්නද බං, මං බය වෙලයි හිටියේ කියලා ඉෂී කිව්වට බයට වඩා වචන වලින් නොකියන කතාවක් ඇස් එක්ක එතනදි තිබුණා. ඒ තමාර කැම්පස් එකේම චණ්ඩියා. හැමෝම එයාගේ නම ඇහුනත් බය වෙනවා. මේගේ ඒ තරම් මුළු කැම්පස් එකේම ප්‍රසිද්ධයි. ඉෂී කැම්පස් ඇවිත් දැන් අවුරුද්දක් වුණත් මේකව හම්බ වුණා පළවෙනි පාර. කට්ටිය කියන තරම්ම මෙයා නපුරුද? ගොඩක් කෙල්ලන්ගේ සිහින කුමාරයාත් මේකම තමයි. මොකද මිනිහා හෙන හැන්ඩියා. නළුව 1000ක් පරාද කරන අමුතුම ලස්සනක් එයාට තිබුණා. ඉෂිත් ඉතින් හරියට පුංචි පෝනික්කියක් වගේ. දෙන්නම ඉතින් ලෙක්චර්ස් ඉවර වුණ ගමන්ම බෝඩිමට ඇවිත් හවස මාකට් එක පැත්තේ ගියේ ඕන කරන බඩු ටිකක් ගන්න. සල්ලි බාගේ තිබුණට කෙල්ල හරි පුංචි දේවල් වලින් තමයි සතුටු වුනේ. මගදී දෙන්නටම හම්බ වුණ අයිස්ක්‍රීම් විකුණන තැනකින් අයිස්ක්‍රීම් අරගෙන කන ගමන් දෙන්න හෙන ඔපදූපයක් කියවන් හිනා වෙවි අයිස්ක්‍රීම් කනවා. මේක පාරත් මෙලෝ ගානක් නැතුව. ඊට ටිකක් එහාට වෙන්න වාහනය නතර කරන් කෝල් එකක හිටපු මේක කෙල්ලව දැක්කේ අහම්බෙන්. හිනා වෙවි අයිස්ක්‍රීම් කන්නේ හරියට පොඩි ළමෙක් වගේ. මේකේ හිටපු කෝල් එක පවා කට් කරලා ඈත ඉඳලා මේ දෙන්න දිහා බලාගෙන හිටියේ. ඇයි කියලා එයා දන්නෙත් නෑ. අයිස්ක්‍රීම් කාලා ඉතින් දෙන්න මෙතනින් යනකොට තමයි මේකත් එතනින් යන්න ගියේ. මේ විදිහට දවස් ගෙවිලා ගියත් මේක ආයෙත් ඉෂීට පේන්නාවේ නැති තරම්. ඒත් මොකද්දෝ මන්ද හේතුවකට ඉෂී කැම්පස් එක පුරාම යවලා හෙව්වේ එදා අහම්බෙන් ඇස් කැටුණු එලා දුඹුරු පාට ඇස් දෙක. මොකද්ද බං හොයන්නේ? නෙතු ඇහුවේ ඉෂී ඇස් කරක බලන නිසා. මොනවා හොයන්නද බං? මට ඇත්ත කියපන් ඉෂී. උඹ අර නපුරද්ද හොයන්නේ? එදා මේක අයියා දැකපු දවසේ ඉඳලා උඹ හරි අමුතුයි. කෙල්ලට හිතක්වත් පහළ වෙලා තා. හැබැයි ඉතින් ඕකේ නපුරුකම ඇරෙන්න උඹලා දෙන්න මාරම මැචින්. අනේ මේ නෙතු විකාර නොකිය හිටපන් බං. මෙන්න මේ හිත හොරකම් කරපු කෙනා නම් අන්න අර හෙන්නේ. පෙන්නුවේ දහම්ව. ඒ තමයි ඉතින් නෙතුගේ පණ ටික. ඉෂී ඉතින් දෙන්නගේ හැමදාම මල් වත්තක්ම කඩනකල් බලන්න ඉන්නවා. මොකද ඉතින් ඉෂීට තාම කොල්ලෙක් නෑනේ. දහම් ආව ගමන්ම නෙතුගේ අතින් අල්ලගත්තේ හරිම ආදරෙන්. මැනික අද ටිකක් ඇවිදින්න යමුද? එහෙම අහනකොට නෙතු උඩ පැනගෙන ඉෂී උඹත් යමන්කෝ අපිත් එක්ක ඇවිදින්න. අනේ මට බෑ. ලව් කරන කපල් මැදට පැනලා ඔය විකාර බලන්න. ඉෂී එහෙම කියනකොට දහම් නම් කරේ hina වුණ එක. ඉෂීට කොල්ලෙක් සෙට් වුණාම බලමුකෝ. විකාරා අනේ මේ දහම්. කෙල්ල දහම්ට වගේම නෙතුටත් රවාගෙන එතනින් යන්න ගියේ දෙන්නට ටිකක් ආදරෙන් ඉන්න ඉඩ හැරලා. ඉෂී ඉතින් නැහැලමල් පිපුණු ගහ යට තිබුණු බංකුවට වෙලා බෑග් එකෙන් ගත්තේ පොතක් බලන්න. කෙල්ල ඉතින් මේ නිදහසට හරිම ආසයි. ඒකමයි ගෙදර ඉඳලා කැම්පස් එනවට වඩා බෝඩිමක නැවතිලා එන්නේ. ඉෂීගේ ගෙදරින් උනත් කෙල්ලට ඉගෙන ගන්න කාලේ උපරිම නිදහස දීලා තිබුණා.
ඉඳ හිට හමන සුළඟ එක්ක ඇහැලමල් එක දෙක ඉෂීගේ ඇඟට වැටෙනකොට ඉෂී හරියට පොළවේ ඉන්න සුරංගනාවියක් වගේ. මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට එයාට දැනුනේ කවුරු හරි එයාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. ඉෂී හිමීට පිටිපස්ස බලනකොට දෙවියනේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ ඉඳගෙන හිටපු බංකුවෙන් නැගිටිනවත් එක්කම. මොකද ඔහොම බලන්නේ මාව යකෙක් වගේද පේන්නේ නෑ අයියේ මම යන්නම්. ඉෂී කොත්ත ගහන ගමන් එතනින් මාරු වෙන්න හැදුවේ බයට. ඇයි මන්නාව නිසාද යන්නේ? නැත්තම් යාළුවා වගේ අර පහළ මල්ගස් යටට වෙලා කුඩෙන් මූණ වහගෙන ඉන්නද මේ දුවන්න හදන්නේ? එහෙම නෑ අයියේ ලෙක්චර්ස් එකට. මේ ගතේ තිබුණු ඔරලෝසුව දිහා බලලා ඉෂී දිහා බලනකොට කෙල්ල බිම බලාගත්තා. ලෙච්ච එකට? ඒකට තව පැය භාගයක්ම තියෙනවනේ. මේක ටිකක් නපුරු විදිහට තමයි එහෙම කිව්වේ. ඒ කියලා එයා බංකුවෙන් වාඩි වෙලා බිම බලන් ඉන්න ඉෂී දිහා බැලුවා. වාඩි වෙනවා. මං තමුන්ව කන්නේ නෑ. ඉෂීට ඉතින් කර කියා ගන්න දෙයක් නෑ. එයාව බේරගන්න නෙතුවත් නෑනේ. කමක් නෑ අයියේ මෙහෙම හොඳයි. මොකද ඔයි නිකන් මං යකෙක් ගන්නට දාන්නේ. මගේ අකා නම අවුස ගන්න එපා. ඒක නිසා එකපාරක් කිව්වම මෙන්න මෙතනින් වාඩි වෙනවා. මට වෛරස් මොකුත් නෑ. ඉෂී පොතත් තුරුළු කරගෙන මේකට ටිකක් එහායින් වෙන්න වාඩි වුණා. අන්න ඔහොම ඉන්නවා. දැන් ඉතින් තමුසෙගේ ඔය නල්ල මලේ පොත කියව ගන්නවා. මං දිහා බලන් ඉන්නේ නැතුව. එහෙම කියලා මේක එයාගේ ෆෝන් එක ඔබන්න ගත්තා. ආනම් මහ නපුරෙක් තමයි. කොහොමද දෙවියනේ මෙහෙම කිනි ගොඩක් ළඟ තියාගෙන මේ වගේ ලස්සන පොතක් කියවන්නේ? බයටම වෙවුලන කෙල්ල එහෙම හිතුවා මිසක් මුකුත් කටින් පිට වුණේ නෑ. පොත දිහා බලන් කියවන්නේ කොහොමද කියලා කෙල්ල කල්පනා කරමින් හිටියේ. මේකට නම් කිසිම ගාණක් නෑ. එතකොටම ඉතින් හැම ප්‍රේමවන්තයෙක්ගේම ඒ ලස්සන මොහොත ලස්සන මතකයක් කරන්න වගේ පොඩියට වැහිබින්දු වැටෙන්න ගත්තේ ඇහැලමල් දෙන්නගේ ඇඟට වැටෙනකොට. නැගිටලා දුවන්න හිතුණත් එහෙමම බලාගෙන හිටියේ රොමැන්ටික් කපල් මේ මොහොත විඳ ගන්නවා වුණත් එයා නම් හිටියේ පන බයෙන්. මොකද පොත තියෙන්නේ මගේ මූණේද? එන්න අහනකොට කෙල්ලට දැනුනේ මුළු ලෝකයම එක මොහොතකට නතර වුණා වගේ. පොළව පලාගෙන යන්න වගේ ලැජ්ජාවකින් කෙල්ලගේ කම්මුල් දෙක රත්තු වෙලා ගියා. හරි යනවා දැන් ඉතින්. දුවන්න බලන්න ඉන්නේ කියලා මං දන්නවා. මේක එහෙම කියනකොට ඉෂීට මොකද්ද මන්දා අමුතු දුකක් දැනුණත් එයා එතනින් නැගිටලා හෝල් එක පැත්තට ගියා. නොකියුවට ඉෂීගේ හිත එයාටත් නොදැනීම පුරවැස් නිතරම හොයනවා. හෝල් එකට එනකොට නැතුව හෝල් එකට ඇවිත් මොකද බම් මේ යකෙක් දැක්ක වගේ බය වෙලා. එයා ඉතින් නෙතුලගින් ඉඳගෙන උන හැමදේම කියනකොට නම් හිනා ගියා. මේ ගයි උඹට ලව්ද කොහෙද? පිටින් චණ්ඩියා වගේ හිටියට පන්කූගේ ලුක් එක කෙල්ල වශී වෙලා යන්නේ. අනේ මේ ඒ වගේ නපුරෙක් එක්ක කවුද බන් යාළු වෙන්නේ? ලස්සන උනාට බලපංකෝ ඇස් දෙකේ නපුරුකම. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට යකෝ ඇස් දෙක දිහත් බැලුවද ඔය ඩිංගට අනේ නෙතු දැන්වත් කට පියාගෙන හිටපන් බං ඔළුවත් එක්ක රිදෙනවා. තුවිතෙන් කෙල්ලට විහිළු කරනවා. ලෙක්චර්ස් එක ඉවර වෙලා නෙතෝ දහම් එක්ක ඇවිදින්න ගිය නිසාම ඉෂී බෝඩිමට ඇවිත් සැපට නිදාගත්තා. පහුවදා ඉතින් ලෙක්චර්ස් හවස නිසා මමයි නෙතුයි ගියේ පුස්තකාලයට. මොකද ඉතින් මගේ ප්‍රියතම වැඩේ පොත් කියවන එකනේ. ඒ පොත් අතර තියෙන හරි ලස්සන මතක අතර ජීවත් වෙන මන් හැම දවසක් දිහාම බැලුවේ අලුත් අරමුණකින්. මේ ඉෂියෝ මොකෝ උඹට මේ පොත් කියවන එක එපා වෙන්නේ නැද්ද බන්? උඹ දකින්නේ මේවා නිකන් කළු පාට අකුරු පිරුණු පිටු විතරක් වගේද? ඒත් මට මේ හැම පොතක්ම තවත් එක ලෝකයක්. සමහර පොත් ලැබෙන ආදරය ගැන කියලා දෙනවා. තවත් සමහර පොත් ජීවිතය දාලා යන්න බැරි තරම්ම ලස්සන මතක එකතු කරනවා. සේකුට එක ආත්මයකදී ජීවත් වෙන්න පුළුවන් එකම එක ජීවිතයයි. ඒත් පොතක් කියවන හැම වතාවකදීම මම වෙනස්ම මනුස්සයෙක් වෙලා.
වෙනස්ම ජීවිත සිය දහස් ගණනක් එක එක විදිහට ජීවත් වෙනවා. ඒක හරියට එක ආත්මයක් ඇතුලේ ජීවිත සිය ගණනක් විඳිනවා වගේ වැඩක්. ඉතින් කියපන් හැමදාම අලුත් වෙන හැමදාම අලුත් බලාපොරොත්තුවක් දෙන ඒ ලෝකෙට රිංගන්න මට කවදාවත් එපා වෙයිද කියලා. උඹටත් ඉතින් ඔය පෝන් මගුල ඔබන්නේ නැතුව මේ වගේ ලස්සන මතක පිරුණු පොත් අතරට රිංගපන්. ඒව ඇතුලේ අපිටම වෙන්නුණු හරි ලස්සන ලෝකයක් තියෙනවා බන්. කොහෙද ඉතින් ඒවා මේ මෝඩිගේ ඔලු ගෙඩියට තේරෙන එකක් ඈ. අනේ මන්දා මට නම් පොත් කියවනකොට හෙනම නිදිමතයි. ඔන්න ඔහේ ගන්න එකක් අරගෙන වරෙන් මං ඉඳගෙන ඉන්න. එහෙම කියලා නෙතු ඉඳගන්න ගියේ. ඉෂී නම් පිස්සුවෙන් වගේ පොත් රාක්කයවල අතට අරගෙන බැලුවේ. කෙල්ල ඉතින් රාක්කයේ එකින් එකේ පොත් බලන ගමන් ඇස් දෙක ලාවට දැකපු ඡායාවක් දිහා බැලුවේ. ඇස් දෙක ලොකු කරගෙන පොත් අතරින් ඉන්න කෙනාව දැක්කම දෙවියනේ ඇයි මගේ හදවත මෙච්චර වේගෙන් ගැහෙන්නේ? මටම පාලනයක් නැති මගේ හදවත අමුතු රිද්මයකට ගැහෙනවා. හරියට රේස් එකක් දුවන්න වගේ. ඒක හරියට මගේ ළඟින් යන ඕනම කෙනෙක්ට ඇහෙන තරම්. එතකොට එයත් මං වගේ පොත්වලට ආසද? එහෙම වෙන්න ඇති. මොකද පොත් ගැන දන්න කෙනෙක් කවදාවත් ඒ ෆැන්ටසි ලෝකයෙන් මිදෙන්නේ නෑනේ. රාක්කියටම හේතුවක් දාලා පොතක් බලන ගමන් හීනියට හිනා වෙනවා. හිනාව ඇතුලේ හරි ලස්සන වචන ඇති කියලා මට හිතුණා. ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි. මුළු කැම්පස් එකේම නපුරු ඡණ්ඩයා. අයියා ඒ දිහා මන් කොච්චර වෙලාවක් බලාගෙන හිටියද කියලා මට මතක නෑ. ඒ ඇස් පොතෙන් මිදෙනවා එක්කම මම ඉක්මනට එතනින් එන්න හදනකොට කකුල පැටලිලා මම වැටෙන්න ගිය පාර නැවතුනේ ආයෙමත් සැරයක් ඒ දේහධාරී පපුව වැතිලා. මොකද ඔයි යන තැන කොල්ලන්ගේ පපුවට නැගන් කරන්නේ. ඇත්තටම තමුසෙට ඇස් නැත්නම් ඊට පපුව පිච්චිලා ගියේ ඒ කිව්ව කතාවට. මොකද එයා වෙන කාගේවත් මෙහෙම හැප්පිලා නැති නිසා. මට ඇස්වල කඳුළු පිරුණේ ඒ වචන සැර වැඩි නිසා. ඒ පපුවෙන් ඈත් වෙනකොට මගේ කොණ්ඩේ ෂර්ට් එකේ බොත්තමක් අතර රැඳුනේ ඇස් වලින් කඳුළු බින්දුවක් කම්මුල දිගේ ගලාගෙන යනකොට. කෝ ඔහොම ඉන්නවා නැත්තම් මං තමුසෙව මෙහෙමම අරගෙන යනවා. පපුවේ අලවගෙනම. ඒක නිසා දඟලන්න නැතුව ඉන්නවා. මේක එහෙම කියලා ඉෂීගේ කොණ්ඩ ගස් ටික ටික බේරන්න ගත්තා. ටිකක් බලාගෙන අඩිය තියනවා. විදිහට වෙන පිරිමියෙකුගේ පපුවේ වැදුන දවසට තමා මං තමුසෙව හම ගහන්නේ. කොණ්ඩ හිමීට ලිහන ගමන් එහෙම කියලා එතනින් යන්න ගියේ. ඒ වචනවල තේරුම මට තනියම හිතාගන්න කියලා වගේ. එදා දවසම ටිකක් අවුලෙන් හිටියේ ඒ කියපු කතාවට. ඔන්න ඕක අමතක කරලා දාපන් බන්. මේ ගය කොහොමත් නපුරුයිනේ. නෙතු එහෙම කිව්වේ මගේ කම්බුලක් මිරිකන ගමන්. මං හැමදේම එයාට කියනවනේ. මේ විදිහට දවස් 2-3ක් ගෙවිලා ගියත් මේකවත් ඉෂීවත් මුණ නොගැහි. මේ අතර කැම්පස් එක ළඟටම ආවේ ඉෂීට ගෙදරින් බඳින්න ප්‍රොපෝස් කරලා ඉන්න ඉඳුවර. ඉෂීව හම්බ වෙන්න. හායි ඉෂී. ඉෂී ඉඳුවරට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් ඉතින් මේ දේවල් ගෙදරට කිව්වොත් කෙල්ලගේ මේ ඉගෙන ගන්න කාලේ තියෙන නිදහස නැති වෙලා යන නිසා ඉෂී ගෙදර එක්ක වාද නොකර පුළුවන් තරම්ම ඉඳුවර මගහැරලයි හිටියේ. පිටරට ඉඳලා ආයෙම ලංකාවට ආව ගමන්ම මේ ඉෂීව බලන්න කැම්පස් එක ළඟට ඇවිත්. හායි ඉඳුවර. නෙතුව තමයි ඉඳුවරව පිළිගත්තේ. ඉෂී මට ටිකක් කතා කරන්න ඕන. අපි ටිකක් නිදහස් තැනකට යමුද? ඒක කොච්චර හොඳද අනේ. නෙතුව එහෙම කියලා අද ඔන්න බෑ කියන්න බෑ. අපිට ඔයා ගානේ අද කෑම අරන්න ඕනේ. කිව්වොත් ආයෙ මොකද ඉතින් ඉඳුවරටත්. ඕක මොකද්ද? යමු. ඉන්න එහෙනම් තව යාළුවෙක් ඉන්නවා. නෙතුව එහෙම කියලා දහම්ට කෝල් කරා. හෙලෝ දහම් ඔයා කොහෙද ඉන්නේ? අපේ ඉෂීගේ බොයිෆ්‍රෙන්ඩ් ඇවිත් අපි ටික කෑමට යන්න. එන්න. එහෙම කියලා නෙතු කෝල් එක කට් කරා. එහෙමම හොටෙල් එකට ගිහින් වාඩි වෙලා කෑම ඕඩර් කරන ඒවා නෙතුව බැලුවත් ඉෂී පාඩුවේ හිටියා. ඉඳුවර උනත් මුකුත් නොකිය හිටියේ මිනිහගේ සල්ලි පෙන්නන්න වගේ ලොකුකම.
ඉෂේගේ යාළුවන්ට පෙන්නන්න. ටිකකින් දහම් වගේම මේඝයත් එතනට ආවා. ඉෂීගේ ඇස් මේඝය දිහාට ගියේ පුදුමෙන්. හලෝ ඉඳුවර. දහම් ඉඳුවරට කතා කරා. මේ මගේ යාළුවා මේඝ. හලෝ මේඝ වාඩි වෙන්න. ඉඳුවර එහෙම කියනකොට මේඝ වාඩි වුණේ ඉෂී දිහා කන්න වගේ බලලා. ඉඳුවර උනත් හිතුවේ මිනිහරට කැම්පස් එකක ඉගෙනගෙන තාත්තගේ සාමාන්‍ය බිස්නස් ටික බලාගන්න නිසා මිනිහා හෙන සල්ලිකාරයෙක් වගේ. ඔයාලා ඉතින් තාම ඉගෙනගෙන රස්සාවක් කරනකොට තව අවුරුදු ගාණක් යයි නේද? මේ ඔයාලගේ වයස වුණාට මං ඉගෙනගෙන දැන් බිස්නස් ටික බලාගෙන ආතල් එකේ ඉන්නවා. ඉඳුවර ඉතින් තනියම එයාගේ පම්පෝරිය ගහනවා. තව මොනවා හරි ඕන නම් ඕඩර් කරන්න ඉෂී. ඉඳුවරට ඉෂීට කියනකොට මේකට ලාවට හිනා ගියා. එයා මේක විහස්න සූරිය බණ්ඩාර. ඒ කියන්නේ සූරිය බණ්ඩාරගේ එකම පුතා. කාර්සය 3ක වගේම තව එයාලට අයිති ෆැක්ටරි 2-3ක්ම තියෙන අයිතිකාරයා. හැම බිස්නස් එකක්ම මේ වෙනකොට තනියම හැඩල් කරන්නේ මේක තනියම කැම්පස් වැඩ කරන ගමන්. ඉඳුවරට හිතාගන්න බැරි තරම් සල්ලි ගොඩක් මේක එක දවසට හොයනවා. අඩු මේ ගානට ලන් වෙන්න ඉෂීගේ තාත්තටවත් බෑ. මුළු කොළඹම සූරිය බණ්ඩාරව නොදන්න කෙනෙක් නෑ. එහෙම එයාගේ එකම පුතා මේකට ඉඳුවරගේ මේ පම්පෝරියට හිනා යන එක පුදුමයක්ද? කන්න මේක මොකද බලන් ඉන්නේ? ඉඳුවර ඉතින් එහෙම කියලා බබකෝ ඉතින් ගොඩක් කාලෙකින්නේ කටක් කවන්නකෝ. ඉඳුවර ඉෂීට ලන් වෙලා කිව්වා. අනේ මේ පිස්සුද ඉඳුර අයියේ? ඔයාගේ අතින් කන්න. අයියෝ ඉෂී මට අතින් කන්න පුළුවන්. ඒත් ඔයා කවනකොට තමයි රසම. මේකේ ඇස් රත්තු කරන් බැලුවේ ඉෂී වෙවුලන්න වගේ. කෝ ළමයෝ බලන් ඉන්නේ. ආ කවන්න. ඉඳුවර කට අරිනකොටම ඉෂීට කර කියා ගන්න දෙයක් නෑ. ඉෂී බත් කටක් අරගෙන ඉඳුවරගේ පැත්තට ලන් වෙනකොටම මිනිහට කෝල් එකක් ආවේ ඉඳුවරගේ ගෑනු ළමයෙක්ගෙන්. මිනිහට ඉතින් හැම තැනම කෙල්ලනේ. ඉඳුවර කලබල වුණේ ඒක ඉෂී දකී කියලා. ඉක්මනට එතනින් නැගිටලා කෝල් එක ආන්සර් කරේ ටිකක් ඈතට ගිහින්. ඉෂී තාමත් බය වෙලා බත් කට අතේ තියාගෙන ඉන්නවා. මේක එකපාරම නැගිටලා ඉෂීගේ පැත්තට ඇවිත් ළඟින් ඉඳගෙන අර නපුරු බැල්මෙන්මයි ඉෂීගේ තියන අල්ලගෙන ඒ බත් කට මේක කෑවේ. ඉෂී බය වෙලා බලන් ඉන්නවත් එක්කම. නෙතෝටයි දහම්ටයි මේකට හිනා ගියත් හිනාව ඉක්මනටම ගිලගත්තේ මේක ගැන දන්න නිසාම. දැන් කනවා මං දිහා බලන් ඉන්නේ නැතුව. ඉෂී ඉතින් තාමත් උන දේ ගැන හිතනවා. කොහොම හරි ඉෂී කොල්ලෙක්ට කවපු පළවෙනිම බත් කට මේකම තමයි කෑවේ. පස්සේ ඉඳුවර ආවත් හොර ඉසීට අහුවේ කියලා බයටම පැත්තකින් ඉඳගෙන කෑවා. ඉෂී මේකයි එකම තැන ළඟින් ඉඳගෙන කාලා ඉවර වුණාම ඉඳුවර යන්න කලින්ම මේක තමයි බිල් එක ගෙවලා දැම්මේ. මේක ඉතින් මේ කැම්පස් එක අවුට් වෙන නිසා එයාලගේ බැච් එකේ හැමෝම අනිත් බැච් වල අය ඔක්කොම එකතු කරගෙන ට්‍රිප් එකක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඇයි බන් ටිකකට ඔය පොතෙන් මිදියන්කෝ. වැදගත් දෙයක් කියන්න හදනකොට මොකක්ද බං? හරි ඔන්න පොත පැත්තකින් තිබ්බා. දැන් කියපන්කෝ මේ නෝනගේ වැදගත් කතාව මොකක්ද කියලා. කැම්පස් එකේ කට්ටිය ට්‍රිප් එකක් යනවලු නුවරඑළියේ. ඉතින් අපි දෙන්නත් යමන්කෝ. ඔය පොත් අස්සෙම ඉන්නවට වෙනසකටත් එක්ක මේ ගන්න ආතල් එකක් ගත්තොත් තමයි ඉතින්. යමුද? හරි තව දවස් තියෙනවනේ බලමුකෝ නෙමෙයි ඔන්න යමු. ඉෂීට මේ ගමනට ආස හිතුනේ කොළඹ මේ පරිසරයට වඩා නුවරඑළිය හරිම නිදහස් සුන්දරත්වයක් තියෙන තැනක ඉඳලා ඒ දේවල් විඳින ගමන් පොත් අතර තනි වෙන්න. මේ දේවල් නෙතුට කිව්වොත් නම් අනිවාර්යෙන්ම මගේ බෑග් එකත් නැතුව තමයි මට යන්න වෙන්නේ. හිනා වෙලා ආයෙම පොත බලාගත්තා. දවස් ටික හරි ඉක්මනට ගෙවිලා ගියේ කිව්වා වගේම ට්‍රිප් එක යන දවස උදා වෙලා. කලබලෙන් බස් වලට නගිනකොට මම ඉතින් එතු එක්ක බස් එකට නැංගට දහම් කලින්ම දෙන්නට සීට් එකක් අල්ලගෙන. නෙතු මගේ දිහා බැලුවේ දහම් ළඟට යන්නද මාත් එක්ක ඉන්නද අහන්න වගේ. නෙතු
ඔයා දහම් ළඟට යන්න. එළිය බලන්න යන්න ඕනේ. ඒක නිසා මම මෙතනින් ඉඳගන්නම්. අනේ කමක් නැද්ද ඉෂී? පිස්සුද මෝඩියේ? මේ වගේ දවසකවත් ඔයාලා එකට ඉන්න ඕනේ. අපි දෙන්න ඉතින් ඕන තරම් එකට ගිහින් තියෙනවනේ. හරි එහෙනම් ඕනුනොත් මට කතා කරන්න. නෙතු දහම් ළඟට ගිහින් වාඩි වෙනකොට මගේ ෂීට් එකේ වාඩි වෙලා මං එළිය දිහා බලන් හිටියේ ළමයි කලබලෙන් බස් වලට නගින දිහා. බස් 4ක්ම වගේ යන්න ලෑස්ති වෙලා හිටිය ළමයි ගොඩක් නිසා. දැන් ඉතින් පාන්දර 4:30ට වගේ ඇති. කලින් ආවේ බස් එක 5 වෙනකොට යනවා කිව්ව නිසා. හැමෝම වෙලාවට ගිහින් බස් එක පිටත් වෙන්න හදනකොට කලබලෙන් කවුද කෙනෙක් මගේ ළඟින් වාඩි වුණත් මට එක ගාණක් නැතුව එළිය දිහා බලාගෙන හිටියා. ඒ දැනුණා සැර පර්ෆියුම් සුවඳට එන හය කඩාගෙන යන්න වගේ. ටික දුරක් යනකල්ම මම හිටියේ කොළඹ තැනින් තැන තෙල්වෙන එළි දිහා බලාගෙන. වෙලාවට නම් කොළඹ ටිකක් හරිම නිස්කලංකයි. වටින් පිටින් යාන්තමට එළිය වැටෙනකොට මට දැනුනේ හරිම ප්‍රබෝධ ගතියක්. එකපාරම මං ඇස් දෙක බස් එක පැත්තට අරගෙන ඇස් හැමතැනම යවලා බැලුවේ මේකයි අපේ බස් එකේද කියලා. මා නොදැනිම ඒ හැඟීමට ඇස් නතර වෙලා හොයන්නේ රූපයමයි. හොයන්නේ කිසිම ගාණක් නැතුව මගේ හා පැත්තෙන් ඉඳගෙන ෆෝන් එක බලන ගමන් ඇහුවේ වෙන කවුරුත්ම නෙමෙයි මේක අයියා. එකපාරම ගැහෙන්න ගත්ත මගේ පපුව අත තියාගත්තේ නිරායාසයෙන්මයි. මුකුත් නෑ අයියේ. මට කොත ගැහුනේ ඒ රළු හඬට බිය නිසාම. ගැහෙන පපුව එක්ක ටික දුරක් යනකොට මට නින්ද ගියේ උදේ පාන්දරම හැරුණ නිසා වෙන්නැති. කීප සැරයක්ම මගේ ඔළුව ජනේලයේ වැතිලා මට හැරුණත් ආයෙම නින්ද ගියා. ඒ නින්ද ඇහැරුණේ නෙතුගේ කටහඬට. ඉසියෝ නැගිටපන්. කන්නේ නැද්ද? මං හිමීට ඇස් දෙක අරිනකොට මම ගැස්සිලා ගියේ මං හිටපු විදිහට. ගයියගේ ඔරහිසට ඔළුව තියාගෙන සැපට නිදාගෙන කියලා මතක් වෙනකොට ලැජ්ජාවෙන් මූණ රතු වෙලා ගියා. සෝරි අයියේ. මම හිමීට විමනුවා. මේ ගයියට නම් කිසිම ගාණක් නැතුව ෆෝන් එක බලනවා. මේ ගයියටත් ඔබ නිසා කන්න නෑ. දෙන්නම ඉක්මනට එන්න. නෙතු බස් එකෙන් බැහැලා ගියා. ඒ වෙනකොට ආයි මේ ගයයි විතරක්ම බස් එකේ තනි වෙලා. එයාලගෙන් ඉඳගෙන ඉත්තේ නැගිටින්නත් බෑ. මම එහෙමම හිටියේ කර කියා ගන්න දෙයක් නැති නිසා. අයියේ එළියට යන්න. යන්න. අයියා යන්නේ නැද්ද? මට උදේම ඔය කඩවලින් කන්න බෑ. හිටින්නේ නැති නිසා මම වොෂ්රූම් එකට යන්නත් එක්කම නැගිටලා උඩ තිබුණු බෑග් එක ගන්නකොටම එකපාරටම බෑග් එකත් එක්කම මම ඉඳුනේ මේ ගයගේ ඔඩොක්කුවෙන්. අනේ සෝරි අයියේ. ඉක්මනට නැගිටිනකොට දෙන්නටම ටිකක් ලැජ්ජයි වගේ. අයියත් යමු. මං කෑම හදන්න ආවේ. මට යන්න බෑයිසි. ඔයා යන්න. එහෙනම් මෙතන කමුද? කෙල්ල එහෙම ඇහුවේ දවල් වෙනකල්ම මේක බඩගින්න ඉන්න නිසා. මට මේ පොඩි වැඩ වගේක් තියෙනවා ඉසි. ඔෆිස් එකේ මීටින් එකට ඕන කරන දේවල් ටික බලලා යවන්න ඕනේ. ඉසි ආයෙම සීට් එකෙන් වාඩි වෙලා එයාගේ කෑම එකෙන් මේකටත් කවන්න ගත්තේ ෆෝන් එකෙන් වැඩ නිසා. පස්සේ ඉතින් දෙන්නම කෑම කාලා ඉසි බස් එකෙන් බැහැලා වොෂ්රූම් ගිහින් ආයෙම එනකොට මේකත් බස් එකේ නෑ. එයාට ආව කෝල්ස් වගේක් අරගෙන බස් එකට යන්න කිට්ටු කරලා බස් එකට ආවේ. ඉසීට පොඩි පොඩි කඩචෝරුත් අරගෙන. දෙන්න ඉතින් මේ විදිහට යනකොට ඔක්කොටම වඩා සතුටු නෙතුට. හැමෝම ඉතින් කපල් නුවරඑළියට ඇවිත් හැමෝම මේ ලස්සන සීතල හුළඟ හරිම ආසාවෙන් විඳගත්තේ. දවල් හැමතැනම ඇවිදලා කට්ටිය හවස් වෙනකොට ආවේ ලස්සන දිය ඇල්ලක් කඩා හැලෙන ඈතින් මීදුමෙන් වැහුණු හරියට දිව්‍ය ලෝකයක් පහරාද කරන තැනක කට්ටියම එකතු වෙලා කූඩාරම් හදාගෙන රෑ වෙනකොට ගිනිමැලය වටේට වට වෙලා සින්දු කියන්න තමයි හදන්නේ. නෙතුයි මමයි වටේම ඇවිදලා ලස්සන විඳගත්තේ හරිම ආසාවෙන්. රෑ වෙලා කට්ටියම සින්දු කියන්න ඉඳගෙන සින්දු කියන්න ගත්තම නෙතුට මෙලෝ ගාණක් නෑ. එතනින් එහාට ගියේ කට්ටියගේ සද්දේ හොඳටම වැඩි නිසා. හඳ එළියට මම ටිකක් එහාට වෙන්න තිබුණු ගලක ඉඳගෙන සීතල සුළඟ එක්ක දිය ඇල්ල දිහා බලාගෙන හිටියා.
එක පාරටම මගේ ඇඟට උණුසුම් වෙලා ගියේ මගේ ඇඟ වටා ගිය උණුසුම් ජැකට් එක නිසා. මම ගැස්සිලා වගේ හැරෙනකොට මේක අයියා මගේ ළඟින්ම වාඩි වුණා. මොකද මෙතන තනියම වෙන කවුරු හරි ආවනම් එහෙම මං දවල් කිව්වා නේද නෙතු ළඟින් ඉන්න කියලා. එතකොට තමයි කෙල්ලට මතක් වුණේ මේගේ යාට බස් එකෙන් බහින්න හදනකොටම එහෙම දෙයක් කිව්වා කියලා. අනේ සොරි අයියේ. එතන ගොඩක් සද්ද නිසායි මම ආවේ. ඉතින් මෝඩියේ එහෙම තමයි ටිප් එකක් ආවම එකපාරම හමපු සීතල සුළඟට ඉසී ජැකට් එක තද කරලා අල්ලගත්තා. මේ ගිසීගේ මූණ දිහා බලාගෙන හිටියේ සඳේලිය අතරින් හරියට සුරන් ගෙනාවියක් වගේ. ලස්සනට ඉසීගේ කොණ්ඩේ එහාට මෙහාට වෙන දිහා. හරි ලස්සනයි නේද අයියේ? ඉෂී මේක දිහා බලනකොට මේකගේ මූණ ටිකක් වෙනස් වෙලා. ඇයි අයියේ මොකක් හරි අසනීපයක්ද? බස් එකේ මෙච්චර දුර ආව නිසා ඔළුව ටිකක් රිදෙනවා. එහෙනම් අයියා ගිහින් නිදාගන්න. මම ටිකකින් එන්නම්. මට පොඩි උදව්වක් කරනවද? ඒ මොකක්ද අයියේ? මගේ ඔළුව ටිකක් අත ගන්නවද? ඉෂිට මේක ගැන දැනෙන අමුතු හැඟීම මොකක්ද කියලා නොතේරෙන තරම්. ඒත් මේ වෙලාවේ එයාට පුළුවන් කියනවා වගේ ඔළුව ඉබේටම වැනුවා. ඔන්න එහෙනම් එහෙම කියලා ඒ ගල උඩම මේක කකුව දෙක නවාගෙන ඉෂිගේ කකුව දෙක උඩින් ඔළුව තියාගත්තා. ඉෂිට පපුව ගැහෙන වේගය මේකටත් ඇහෙන තරම්. මොකද බෑ වගේද? එහෙම අහනකොට වෙවුලන්න වගේ බයට සීතල වුණ අත මේකගේ ඔළුව උඩින් තියාගෙන අත ගන්න ගත්තා. මේක සඳේලියෙන් තිලිසන ඉසීගේ මූණ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ. දෙන්නට දෙන්න මූණ දිහා බලාගෙන ඒ ඇස්වලින් දෙන්නම නොකියන අලුත්ම කතාවක් හරි ලස්සනට ඇස්වලින් ලියනවා. එක පාරම මේකයාට තවත් පාලනයක් නැති හිත එක්ක ඉෂී කියලා රෝස පාට තොල් දෙක ඒරළු තොල් අතරට ගත්තේ. ටික කිස්සෙලා. එතකොට මුළු ඇඟම කරන්ට් එකක් වැදුනා වගේ ඉෂීගේ ඇස් තද කරලා පියාගත්තා. දෙන්නටම නොදැනී ඒ සීතල පරිසරය මැදින් දෙන්නගෙම ගත ඒ හාදුවෙන් උණුසුම් වෙලා ගියේ ඉෂීගේ අකමැත්තක් නැතුව. ඒ හාදුවලින් මිදෙන්න ඇයට උවමනාවක් නොතිබුණේ. ඒ තරමටම ඉෂියේ උණුසුම් හාදුවට හරි ආසාවෙන් විඳගත්ත නිසාම. මේකයාට ඇති වෙන්නම ඉෂීව කිස් කරලා තමයි නැවැත්තුවේ. පස්සේ මේක දැන් යමුද? මට ටිකක් නිදිමතයි කියලා ඉෂීගේ අතින් අල්ලගෙනම ඇවිත් එයා නෙතු ළඟින් තියලා කෝඩාරමට ගියා. කොහෙද බං ගියේ? මං හැමතැනම බැලුවා. ඔහක් ප්‍රශ්න කෙල්ලගෙන ඇහුවත් තාමත් හිටියේ මේ ගයියාව කිස් කරපු සිහියෙන්. පහුවදා ඉතින් හැමෝම ට්‍රිප් එක ගිහින් ආවේ හරිම මහන්සියෙන්. ඒ අතර ඉෂීගේ ගෙදරින් ඉෂීව එක්ක යන්න ආවේ ඉඳුවර එක්ක එන්ගේජ්මන්ට් එකට කියලා. මේක මේ වෙනකොට කැම්පස් එකෙන් අවුට් වෙන සතියයි. නෙතු කැම්පස් ගියාම මේ හැමදේම මේකට කිව්වේ මේක ඉෂීට කැමතියි කියලා එයාලා දන්න නිසාම. මේක මේ දේවල් දැනගෙන ඔළුව අවුල්ුනේ මොකද්ද කරන්න කියලා. නෙතු ඉෂීගේ එන්ගේජ්මන්ට් එක කවදද දැන්? ඒකට නම් තව මාසයක්ම තියෙනවා කිව්වා. එතකල් එයාට ගෙදර ඉඳලා කැම්පස් යනවා කිව්වට එයා දැන් සතියක්ම කැම්පස් ආවේ නෑ අයියේ. ඉෂීගේ ගෙදර එක්ක රණ්ඩුවක් දාගෙනද දන්නේ. එයාගේ ෆෝන් එකත් ඕපන්. කිව්වා වගේම ඉෂී ඉඳුවරව මෙරි කරන්න බෑ කියලා ගෙදර එක්ක හොඳටම රණ්ඩු නිසා කැම්පස් යන එක පවා ගෙදරින් තහනම් කරලා. කාමරයටම වෙලා අඬන එකමයි වැඩේ. නිදාගන්න කියලා ඉෂී වොෂ්රූම් එකට ගිහින් කාමරයට ඇවිත් ලයිට් එක නිවලා ඇඳට යන්න හදනකොටම එකපාරම ඉෂී කෑ ගහන්න හදනකොට එයාගේ කට තද කරලා අල්ලගත්තේ. එයාගේ හුස්ම පවා හිර වෙන්නට ඕන මෙන්න. ඒ තරමටම කෙල්ල බය වුණා. මොකද කෑ ගහන්නේ? මාව ගෙදරට අල්ලලා දෙන්නද හදන්නේ? මේක අයියේ මේක අයියා තමයි. ඔයා මෙහෙ ඇයි එන්න එපා තා? ඉෂීගේ ඇඳෙන් ඉඳගෙන ලස්සනට හිනාවක් දාගෙන ඉෂී අතින් ඇදලා ළඟට ගන්න ගමන් මොකද සුද්දි මේ අඬලම සුදු මූණ කැත වෙලා. මාව විශ්වාසද? ඒ මූණ දවතට අරගෙන අහනකොට ඉසී ඔළුව වැනුවා. එහෙනම් හිනා වෙලා ඉන්න. ඒත් මට ඉඳුවර
ඔයා කවදාවත් ඉඳුවරව මැරි කරන්නේ නෑ. ඔයා මැරි කරන්නේ මාව විතරයි. එහෙම කියලා සතියකින් ඉෂිව දැක්කේ නැති එකට හරියන්නම කෙල්ල හොඳටම කිස් කරා. මම ගොඩක් ආදරෙයි ඉසී. ඔයා අයිති මට විතරයි. මං වෙන කාටවත්ම ඔයාව දෙන්නේ නෑ. දැන් බය නැතුව ඉන්න. හෙට ඉඳලා කැම්පස් එන්න ඕනේ කියලා එයා ආව විදිහටම හිමීට ගෙදරින් එළියට ගියා. ඉසීට දැනුනේ මුළු ලෝකෙම ලැබුණා වගේ සතුටක්. කිව්වා වගේම සතියක් යනකොට ඉසීගේ තාත්තට ඉඳුවරගේ හොර වැඩ ටික සාක්ෂිත් එක්කම අතට හම්බුන නිසා එයාලා අතර තිබුණු හැම සම්බන්ධයක්ම නැති වුණා. මේක කැම්පස් එකෙන් අවුට් වෙලා එයාලගේ බිස්නස් ටික කරගත්තා. අතරේ ඉසීගේ තාත්තවත් එයා හම්බ වුණා. දෙන්නා ආදරෙන් දැන් හොඳටම යන නිසා මේක කියන්නේ කොළඹ හොල්ලන සූරිය බණ්ඩාරගේකම පුතා නිසා ඒ වගේ පවුලකට තමන්ගේ එකම දුවව දෙන්න මොකටද අකමැති. කාලය හරි ඉක්මනින් ගෙවිලා යනකොට වගේම මේක කොළඹ තරුපහේ හොටෙල් එකක යුගදිවියට ආවේ හැමෝගෙම ආශිර්වාදයත් එක්ක. මං කිව්වනේ ඉෂියෝ මේක අයියා එක්ක ඇස්වලින් සෙල්ලම් දානකොට ඉස්සර මේක වෙයි කියලා. ඉෂීගේ පැත්තකින් ඉඳගෙන නැතුව එහෙම කියලා හිනා වුණා. දෙන්න හැම චාරිත්‍රයක්ම ඉවර කරලා සතුටු කඳුළු මැදින් පිටත් උනේ දෙන්නගේ මංගල රාත්‍රියට වෙන් කරපු එයාලා පළවෙනි පාර ආදරේ පටන් ගත්ත ඒ නුවර හස යටට. ඉෂීගේ නළලට හාදු වැස්සක් තැවරුවේ එයාගේ ජීවිතයම එළිය කරන්න ආව මිලකල නොහැකි මැණිකව තුරුලට ගනිමින්. ඉතින් ආයෙමත් අලුත් කතාවකින් හම්බ වෙනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න.